මචං. මචං වරෙන් ඇවිල්ලා ඉඳගනි. හැමදාම මූ අපේ ගෙදර එනවනේ. පුතේ මේ වරේ. ඇයි අම්මේ? දුසා ඇයි මූ නිතරම අපේ ගෙදර එන්නේ? මෙහෙ නෑදිච්ච කොල්ලොත් එක්ක එකතු වෙන්න එපා කියලා තියෙනව නේද? දැම්මම මූට ගෙදරින් යන්න කියා. මංගින් කියන්න කලින් උඹ යන්න කියා. ඇයි අම්මේ ඔයා එහෙම කියන්නේ? මගේ යාළුවාගේ කනට ඇවුනොත් එයා මොනවද හිතන්නේ? මචං මට ගෙදර වැඩ වගේක් තියෙනවා. මං ගිහිල්ලා එන්න. අම්මේ මගේ යාළුවා ගියා. දැන් ඔයාට සතුටුයිද? යන්න අම්මේ යන්න. පුතේ ගෙදරින් යන්න කියලානේ තියෙන්නේ. ලොකු බඩු තියෙනවා මට තනියෙන් උස්සන්න බෑනේ. ලොකු බඩු ටික උස්සන්න මං කීප දෙනෙකුට කතා කරා. කවුරුත් ආවේ නෑ. ඔයාගේ යාළුවෝ කවුරු හරි ඉන්නව නම් එන්න කියන්නකෝ. අම්මේ දැන්ද ඔයාලට මගේ යාළුවා මතක් වෙන්නේ? පොඩ්ඩක් ඉන්නකෝ. මචං අපි ගෙවල් මාරු කරනවා. උඹගේ යාළුවා ෆෝන් එක කට් කරාද? මං කොච්චර කිව්වද උඹට යාළුවෝ ගැන තේරුම් ගනින් කියලා. මචං අම්මේ කියන්න මොනවද උස්සන්න තියෙන බඩු? අම්මේ පේනවනේ මගේ යාළුවා. ඔයා යා ගැන පොඩ්ඩක් තේරුම් ගන්න.